ආයුබෝවන් මම මේ කියන්න යන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් වෙච්ච ඇත්ත කතාවක්. වෙලාව රාත්‍රී 12:05 විනාඩි 10යි. එදා 1983 නොවැම්බර් 1 වෙනිදා දවසක්. ඉතින් මේ අద్භූත සිද්ධියට මුහුණ දී තිබෙන පුද්ගලයාගේ නම කොතනකවත් කිසිදු සඳහනක් දකින්නට නැහැ. මෙම සිද්ධියට අදාළ ගමේ එක්තැනක පාළු තුම්මන් හන්දියක් තිබුණා. ඒ වගේම මේ තුම්මන් හන්දියේ විශාල බෝගසකුත් තිබුණා. ඉතින් මේ පාළු තුම්මන් හන්දියට ටිකක් ඈතට වෙන්න යම් පුද්ගලයෙකු පුංචි රාත්‍රී කෑම කඩයක් කරා. ගමේ බොහෝ දෙනා අතර යද සඳහන් කළ තුම්මන් හන්දියේ ප්‍රචලිතව තිබුණේ අద్භූත හොල්මනක් කරක්ගත් ස්ථානයක් ලෙසයි. නමුත් මේ කිසිදු දෙයක් තඹ සතේකටවත් ගණන් නොගත් මෙම පුද්ගලයා හැමදාම කඩේ වැඩ අවසන් කර මෙතනින් තනියම නිවස වෙත ගමන් කරනවා. කෙසේ කොහොම වුණත් පුරුදු ලෙසම එදත් කඩේ වැඩ නිමකොට අසල තිබූ බෝධියටත් වැඳ මොහු ගෙදර බලා යන්න පිටත් වුණා. නමුත් එදා ඔහුට මුහුණ දීමට සිදු වුණේ ඔහු කවදාකවත් නොසිතූ සිද්ධියකට. බෝධිය වැඳගත් මෙම පුද්ගලයාට එදා නිවස බලා යාමට තිබුණේ පාළු කිසිදු ලයිට් එළියක්වත් නැති මිනිස් පුරුටක්වත් පෙනෙන තෙක්මානකවත් නැති පාළු අතරමං වෙච්ච පාරක. ඉතින් එදා ඔහුට යා හැකි වුණේ පොඩි දුරක් පමණයි. වෙනදාමෙන් නෙවෙයි. එදා ඔහුට කිසියම් හෝ අනතුරක පෙර ඇඟවීමක් ඉබේම දැනෙන්න පටන් ගත්තා. එක පාරටම ඈතින් සුදු සාරියක් ඇඳගෙන සිටින ස්ත්‍රී ඡායාවක් දකින්න ලැබුණා. භයානකම කාරණේ කියන්නේ ඔහු දැක්කේ ස්ත්‍රී රූපේ තිබුණේ කඳ පමණයි. හිසක් පෙනෙන්නවත් තිබුණේ නැහැ. ඉතින් මේ භයානක ඡායාව දුටු සැනින් ඔහුගේ ඇඟේ මයිල් කෙලින් වෙන්න පටන් ගත්තා. ඇඟට අමුතු සීතලක් වගේ දැනෙන්න ගත්තා. එක පාරටම ඔහුට ඔහුවත් නොදැනුවත්ම මා හයියෙන් කෑ ගැසුණා. ඔහු පසුපස නොබලා නිවස දෙසටම ඉක්මනින්ම දිව ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එදා මේ සිද්ධිය වුණාට පස්සේ තවත් කීප දවසක්ම රාත්‍රී 9න් පසු එම තුම්මන් හන්දියෙන් ගමන් ගත් කීප දෙනෙකුටම මේ හිස නැති භයානක ස්ත්‍රී ඡායාව දකින්න ලැබී තියෙනවා. ඉතින් එදවසින් පසු කිසිදු කෙනෙක් කළුවර වැටුණට පස්සේ පැත්තට අඩියක්වත් තියලා නැහැ කියලා තමයි ගම්මු කියන්නේ.